right. ෆාරුක් හලාවත ගිහිල්ලා සංහිදියාව නාමයෙන් අර රෝමානු කතෝලික මිනිස්සුන්ට කතාවක් පැවැත්තුවානේ. ඒ කතාවේ හුඟක් වීඩියෝස් මම කරා. මට මේ වීඩියෝස් ටික මිස් වුණා කරන්න. අ, වෙන වීඩියෝස් වගේක් මට කරන්න වුණ නිසා ඉතින් මම හිතුවා දැන් මේක ආයේ පටන් අරන් ඒ කතාවෙන් ෆාරුක් කියපු දේවල් ඒ ටික කරන්න. එතන ඒ කතාව ඔගලන් ගිහිල්ලා ඇහුවොත් ෆාරුක් මෙහෙම දෙයක් කියනවා. මරියතුමිය ගැන සම්පූර්ණ පරිච්ඡේදයක් සඳහන් කර තිබෙනවා කොහෙද කුරාණයේ කියලා කියනවා. යේසුතුමාගේ මවගේ පතිවත ගැනත් ගේබ්‍රියල් දේවදූතයාගේ පැමිණීම ගැනත් ඉස්ලාම් ආගමේ උතුම් අල් කුරාණයේ සඳහන් කරනවා. අබමල් රේණුවක තරම්වත් මරියතුමියට හෝ ඇයගේ චරිතයට අපි ගරහන්නේ නැහැ. අපවාද නගන්නෙත් නැහැ. ඔබ මරියතුමිය පතිවත් කාන්තාවක් ලෙස විශ්වාස කරන ආකාරයටම අපිත් මරියතුමිය පතිවත් කාන්තාවක් ලෙස විශ්වාස කරනවා කියලා කියනවා. කවුද කියන්නේ? ෆාරුක්. කොහෙදද කියන්නේ? හලාවතදී. දැන් මේක ඇත්තද? ෆාරුක් මේ කියපු කතාව ඇත්තද කියලා තමයි අපි බලන්න යන්නේ. අපි යන් next clip එකට. right. අපි දන්නවා මම ඔක්කොම ඉස්සලා කියන්න ඕනේ මේක විග්‍රහ කරන්න ඉස්සලා මම එක වීඩියෝ එකක් ඔයගලන්ට කරා. ඒ වීඩියෝ එක කරනකොට මම කිව්වා ක්‍රිස්තියානි අයගේ යේසුස් වහන්සේත් කුරාණයේ ඉන්න යේසුස් වහන්සේත් දෙන්නෙක් කියලා. ඊසා කියලා නමක් දාගෙන යේසුස් වහන්සේ කියලා ඒගොල්ලන් ඒක එයාව එහෙම හඳුන්වනවා. නමුත් ක්‍රිස්තියානි යේසුස් වහන්සේත් කුරාණයේ ඉන්න යේසුස් වහන්සේත් චරිත දෙකක්. ඉතින් ඒ වුණාට දැන් මේගොල්ලන් විශ්වාස කරන්නේ ඒගොල්ලන්ගේ කුරාණේ ඉන්නේ මේ ස්වාංශය කියලානේ. ඉතින් ඒක නිසා අපිට ඒ විදිහටම ඒක ගන්න වෙනවා. යම් කිසි දෙයක් විග්‍රහ කරනකොට. ඒ වගේම තමයි මරියතුමිය ගැනත් කියන්න ඕනේ. ක්‍රිස්තියානි අය විශ්වාස කරන මරියතුමිය, ක්‍රිස්තියානි අය විශ්වාස කරන ඒ ස්වාංශගේ මව සහ කුරාණයේ ඉන්න මරියතුමිය කියන්නේ දෙන්නේ. ඒක මම ඔයගලන්ට එක දවසකට ඒක ඒක ගැන වීඩියෝ එකක් ඔයගලන්ට මම කරන්නම්. නමුත් අර මම ගිය සැරේ වීඩියෝ එකේ කිව්වා වගේම මට කියන්න වෙන්නේ දැන් මේගොල්ලන් විශ්වාස කරන්නේ මේ ඒගොල්ලන්ගේ කුරාණයේ ඉන්නේ මරියතුමිය ඇවිල්ලා යේසුස් වහන්සේගේ මව කියලානේ. ඉතින් අපි ඒ විදිහටම තමයි ගන්න ඕනේ යම් කිසි දෙයක් විග්‍රහ කරනකොට කුරාණයේ තියෙන දෙයක් විග්‍රහ කරනකොට. ඔන්න ඉතින් ඒක දැන් අපි ඔක්කොමලා දන්නවා ප්‍රොෆට් මොහමඩ්ගේ පළවෙනි වයිෆ් කතීජා කියලා. කතීජා කියලානේ අපි දන්නේ පළවෙනි වයිෆ් කතීජා කියලා තමයි ඔක්කොමලා දන්නේ. කතීජා මැරෙන මොහොතේදී මැරෙන මංචකයේදී ප්‍රොෆට් මොහමඩ් ගිහිලා මෙන්න මෙහෙම දෙයක් කතීජට කියනවා. එයා මෙන්න පැන ඇද ඉන්නවා මැරෙන්න. යනකොට ප්‍රොෆට් මොහමඩ් ගිහිලා කියන. එතකොට ප්‍රොෆට් මොහමඩ්ට හිටියේ කතීජා විතරයි. ඒ කතීජා ඉන්නකොට කතීජා තමයි අර අතිපෝසත් කාන්තාව වයසක කාන්තාව. එයා තමයි මේ ප්‍රොෆට් මොහමඩ්ව වැදගත්තේ. නැතුව මොහමඩ් ගිහිලා අනේ එයා පව් වැන්ද බුවක් එයාට උදව්වක් පිණිස ප්‍රොෆට් මොහමඩ් එයාව වැදගත්තේ නෑ. එයාට හුඟක් සල්ලි තිබ්බා. එයා ඊට ඉස්සෙල්ලා විවාහ දෙකක් කරගෙන තිබ්බා. ඒ විවාහ දෙකේම බිස්නස් එයා තමයි පාලනය කරේ. එයාගේ තාත්තගේ බිස්නස් එයා පාලනය කරේ. ඉතාමත් ඒ කියන්නේ බිස්නස් එකක් ඒ කාලේ මිනිසුත් එක්ක හැපි බිස්නස් එකක් කරපු කාන්තාවක් පාලනය කරපු කාන්තාවක්. ඒ කාන්තාව කතීජා තමයි මොහමඩ් එයා ළඟ ගිහිලා වැඩ කරනකොට මොහමඩ්ට එයා තමයි ප්‍රොපෝස් කළා කිව්වේ මට ඔයාව බඳින්න කැමතියි ඔයාට කැමතිද මාව බඳින්න කියලා. අවුරුදු මං හිතන්නේ 25ක් විතර පරතරයක් තියෙනවා මොහමඩ්ටයි එයාටයි. මොහමඩ් කැමති වුණා එයාව බඳින්න. මොහමඩ් එයා පාව් එයාට උදව් කරන්න ඕනේ. එයාට හස්බන්ඩ්ලා නෑ වැන්ද බුවක් එහෙම කියලා කවදාවත් කොහෙවත් ලියවිලා නෑ. රයිට්. දැන් මේ කාන්තාව දැන් ඔන්න පන ඇද ඉන්නවා මැරෙන්න. එතකොට මොහමඩ් ගිහිල්ලා එයාට කියනවා කනට කියලා කියනවා මගේ භාර්යාව තුන්දෙනාට මේ ඒ කියන්නේ හලෝ කියන්න කියලා. නැත්නම් සලාම් කියන්න කියලා කියනවා ප්‍රොෆට් මොහමඩ්. කතීජා මම මෙතන දාලා තියෙනවා කොයි පොතේද තියෙන්නේ කොයි වොලියුම් එකේද තියෙන්නේ කොයි පිටුවේද මේක තියෙන්නේ කියලා මම මෙතන දාලා තියෙනවා. ඔයගලන්ට ගිහලා ඒක කියවන්න පුළුවන්. එතකොට කතීජා අහනවා ඔයා මීට ඉස්සෙල්ලා වැඳලා හිටියද? ඔයා මීට ඉස්සෙල්ලා විවාහ වෙලා හිටියද කියලා මේ එයාට දැන් හරි ප්‍රශ්නයක්. මේ එයාත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රොෆට් මොහමඩ් එයාව ඉස්සලාම් බැන්දේ කියලා. එතකොට මෙයා කියනවා ප්‍රොෆට් මොහමඩ් කියනවා නෑ අල්ලා මට මොකද්ද යේසුතුමාගේ අම්මවයි පාරෝගේ වයිෆ්වයි
මෝසෙස්ගේ නංගිවයි මට ස්වර්ගයේ විවාහ කරලා දීලා තියෙනවා කියලා මොහොමඩ් කියනවා. කොහොමද? ඕගලන් හිතලා බලන්න. දැන් මේ ෆාරුක් ගිහිලා කියනවානේ මරියතුමීගේ මරියතුමීට අපි ගරු කරනවා මරියතුමීව අපි පතිවත රැක්ක කාන්තාවක් බලන්න ඒ වගේ ක්‍රිස්තියානි අයට මරියතුමිය කියන්නේ උතුම් කාන්තාවක් හෝලි මද මේරි කියලා කියන්නේ එතකොට ඇයි නම් එහෙම කියන්නේ නම් යේසුස් වහන්සේ ඇයගේ කුසෙන් බිහි වෙන්න ඇය කොච්චර ගුණවත් කොච්චර සීලාචාර මට ඒක වචන වලින් කියන්න බෑ ඉන්න ඇතිද හිතෙන් පිරිසුදු හිත හෝලි හිත පරිශුද්ධ වෙන්න ඇතිද ක්‍රිස්තියානි ආගම අනුව යේසුස් වහන්සේ වගේ කෙනෙක් ඇයගේ කුසින් එළියට එන්න නේද එතකොට එයාට කියන්නේ වර්ජින් මේරි කියලා. එතකොට මොහොමඩ් ගිහිල්ලා එයාගේ මැරෙන පණ ඇද ඉන්න වයිෆ්ට කියනවා අල්ලා එයාට මරියතුමියව ස්වර්ගයේ කසාද බැඳලා දුන්නලු. කොහොමද කතාව? මේ බලන්න යේසුස් වහන්සේ මෙහෙම දෙයක් කියනවා. කාම ආශාවෙන් ස්ත්‍රියක දෙස බලන සෑම කෙනෙක්ම ඒ වන විටත් තම සිතින් ඇය සමග කාම මිච්ඡාචාරය කර ඇතැයි මම ඔබට කියමි. ක්‍රිස්තියානි ආගමට අනුව කාන්තාවක් දූෂණය කරන්න අවශ්‍ය නැහැ පාපයක් වෙන්න. කාන්තාවක් දිහා වැරදි විදිහට හිතුවොත් වැරදි විදිහට කාන්තාවක් දිහා බැලුවොත් සිතෙන් එයා කාම මිච්ඡාචාරය කරලා ඉවරයි. එතකොට බලන්න යේසුස්තුමාගේ අම්මටවත් අම්මා ගැනවත් දැන් ඊට පස්සේ අවුරුදු 700ක් ගියාට පස්සේ ප්‍රොෆෙට් මොහමඩ් ඕක කියලා අවුරුදු 700ක් ගියාට පස්සේ ඉබන් කැති ඇවිල්ලා කියනවා නෑ මං හිතන්නේ මොහමඩ් එහෙම කියන්න ඇති කියලා මේක වීක් හදිත් එකක් මම හිතන්නේ එහෙම කියන්න ඇති කියලා මෙතන එක්කෙනෙක් හදිත් චේන් එකේ එක්කෙනෙක් වීක් කියලා මේ ඉබන් කැතියා කියනවා. අපිට ඕගලන් තමයි මගේ වීඩියෝ බලන අය දැන් මොහමඩ් තුමා ගැන හොඳට දන්නවනේ. ඉතින් ඕගලන් තමයි කල්පනා කරන්න ඕනේ විනිශ්චය කරන්න ඕනේ මොහමඩ් එහෙම කියන්න පුළුවන් මිනිස්සෙක්ද බැරි මිනිස්සෙක්ද කියලා ඕගලන් තමයි විනිශ්චය කරන්න. ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ මේගොල්ලන් ගිහිල්ලා කියනවා අපි හරියට මරියතුමීට ගරු කරනවා අපි හරියට මරියතුමියට ගරු කරනවා කියලා මේගොල්ලන් කියනවා. නමුත් ඇත්තටම මේගොල්ලන්ගේ පොත්වල මේ වගේ දේවලුත් සඳහන් වෙනවා. අනිත් එක තමයි මම මෙතන දැන් ෆාරුක් කියනවානේ ගේබ්‍රියල් ආපු විදිය ඒගොල්ලන්ගේ කුරානයේ ලියවිලා තියෙනවා කියලා. ඒ කියන්නේ කොහොමද මරියතුමිය ගැබ් ගත්තේ කියලා. මම ඒක අනිත් වීඩියෝ එකෙන් කරලා පෙන්නන්නම්. මොකද්ද ඉස්ලාමයට අනුව කුරානයට අනුව මරියතුමිය කොහොමද ගැබ් ගත්තේ කියන එක. එතකොට ඕගලන්ට තේරෙයි මේ කුරානයේ ඉන්න මරියතුමි ක්‍රිස්තියානි අයගේ මරියතුමි කියන්නේ දෙන්නෙක් කියන එක. සහ මම ඕගලන්ට කුරානයෙන් පෙන්නලා දෙනවා මරියතුමියව ඒගොල්ලන් හඳුනගන්නේ කොහොමද? ඒකෙනුත් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් මේගොල්ලන් කතා කරන මරියතුමියයි යේසුස් වහන්සේගේ මව වන ඒ සුද්ධ වූ කාන්තාව මරියතුමියයි දෙන්නෙක් කියන එක. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. හැමදාම කියනවා වගේ සත්‍ය ඔබව නිදහස් කරනු ඇත. සත්‍යම සොයන්න මේගොල්ලන් මොන යම් කිසි දෙයක් මේගොල්ලන් කිව්වොත් ඕගොල්ලන් ඒවා හොඳට හොයලා බලන්න. මොකද්ද මේගොල්ලන් මේ කියන්නේ? සහ මේවා ඇත්තද නැද්ද කියලා ඒවා හොඳින් හොයලා බලන්න. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.